කෑ ගන්නවා. කෑම ගන්නවා නම් මොකද්ද? කෑම ගන්නවා නම් මොකද්ද? සද්ද නැතුව උඩේ වාඩි වෙලා බලන් ඉන්න. මොකක්ද වඩන්නේ? අන්න ලේන්දු අත විදාන ලේන්දු අත විදාන එක වෙනවා. වාඩි ලේන්දු ඔය හිතන්නකො දැන් මේ මේසෙට ඔයාලා කන්නේ මේසේ කනකොට අපි අනිත් කට්ටියට අනිත් කන සමාජිකයට එහෙම නැත්නම් වගේ යාළුවාට කරදරයක් වෙන විදිහට කැම කන්න පුළුවන්ද? සද්ද බද්ද කරොත් මොකද වෙන්නේ? ඒ කැම කන එක සමානට යාට හිර වෙලා සමානට මේ වතුර එකක් මේ තියෙන්න පුළුවන් වෙලා නැගෙන්න පුළුවන් කැස්සට ඇවිල්ලා ලොකු හානියක් වෙන්න පුළුවන්. කැම කනකොට කොහොම කිසිම දෙයක් අපි කතා කරන්නේ නැහැ. එතකොට ඔයාලට අද තියෙනවා අලුතෙන් කන්න කෑම. ඔයාලා ගෑරුප්පෙන් කාලා දිනවා තුස්සන මට. හොඳයි කාලා දිනන ගොඩක් කට්ටිය. ඔක්කොම කාලා දිනවා. අද අපි බලනවා ඔයාලා මෙවැනිදිව ගෑරුප්පෙන් හැන්දෙන් කෑම කන්නේ කොහොමද කියලා. ඔයාලා වෙනදා සද්ද බද්ද කරනවා ගෑරුප්ප නොයකත් ආරට අත් දෙකෙන් අල්ල ගන්නවා මෙහෙම අල්ල ගන්නවා ඇඟිලි අතර මිලිදලා අල්ල ගන්නවා. එහෙම ගෑරුප්ප හැන්ද අල්ල ගන්න නැතුව අපි ඔයාලා සද්ද කරන්නේ නැතුව කෑම කන්න දැන් අපි උගා කරනවා. එතකොට දැන් ඔයාලට බඩගිනි යටි. ව්‍යායාම කරා උදේ කොටිය දැම්මම බලා හිටියා. තව ගන්න ඔක්කොම. දකුණු අතට ගන්න හැන්ද. හරිද? ඊට පස්සේ ඒක තියන්න බේට් එකේ දකුණු අත පැත්තෙන් මේ විදිහට ලස්සනට පිළිවෙල කරලා. තියන්න දකුණු අත පැත්තෙන් තියන්න. බේට් එකේ පිඟාන ඔයාලගේ පිඟාන දකුණු අත පැත්තෙන් තියන්නකො. මේ බලන්නකො මේ බේට් එක ගත්තට පස්සේ මෙහෙම ගෙලින් තියන්නේ හැන්ද. මොකද්ද පොට්ටක් හරවල තමයි තියන්න ඕන හැන්ද. එහෙම තියන්නකො ඔක්කොම. හරිද? එතකොට හැන්ද කොයි පැත්තෙන් තියන්නේ බේට් එකේ? දකුණු අත පැත්තෙන්. හැන්ද අල්ලන්නේ මොනවදින්ද? දකුණේ. එතකොට ගන්නකො වම් අතට ගෑරප්පුව. ඒක තියන්න බේට් එකේ කොහෙන්ද? වම් අත පැත්තේ. ඒකත් මොකද්ද? පොඩ්ඩක් ඈන් කරලා තියන්න. එතකොට තිබුණට පස්සේ මොකද්ද? මේ බලා ගන්න ඔක්කොම. හැන්දේ මොකද්ද? හැන්දයි ගාරප්පු මේ දෙපැත්තෙන් ඈත්ලා මේ දෙකෙන් ලංගලා තියෙන්න ඕන. පැහැදිලිද? එතකොට මේ මොකද්ද? කෑම කන්න පෙර කොහොමද තියන්න ඕනේ? මෙන්න මේ විදිහට තමයි ඔයාලා කොහේ කොතන ගියත් ඇවිල්ලා මොකද්ද? හැන්දේ ඔයාලට හැන්දයි ගාරප්පු දුන්නා නම් ඔයාලා කෑම කන්න ඉස්සෙල්ලා මොකද්ද? දකුණු අතට ගත්ත හැන්ද, වම් අතට ගත්ත ගාරප්පුව ප්ලේට් එකේ මේ විදිහට තමයි තියන්න ඕන. ඕක තමයි හරියම. මෙහෙම පේජ් එකේ මෙහෙම තියනවද? මේක දකුණු අත පැත්තෙන් කියලා මෙහෙම තියනවද? නෑ නේ. එහෙනම් අපි පාටියකට ගියාට පස්සේ මොකද්ද පාටියට එන්නේ හොඳ කට්ටිය එන්නේ. එතකොට අපි ඒක මුලින්ම ඉගෙන ගන්න ඕන. එහෙනම් මොකද්ද අනිත් කට්ටිය කියලා නැත්තම් හැන්දේ ගෑරප්පුවවත් පේජ් එකේ කෑම කන්න කලින් තියාගන්න දන්නේ නැහැ කියලා නේ. කෑම කන්න කලින් මොකද්ද? හැන්දේ ගෑරප්පුවේ පේජ් එකේ තියාගන්න ඕන. අපිට මෙහෙම දාලා තියන්න පුළුවන්ද? බෑ. එහෙනම් අපි මුලින්ම ඉගෙන ගන්න ඕන හැන්දේ ගෑරප්පුවේ කොහොමද පියාණි තියන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි හැන්දේ ගෑරප්පුවයි ඔයාලගේ කෑම කන්න ප්‍රථම තියා ගන්න ඕන. හරිද? වැඩි ඈඩ් කරන්නෙත් නැහැ. එක පිට තියන්නෙත් නැහැ. හරිද? හදාගන්න. ඔයාලා කොහේ කොතන ගියත් ඊට පස්සේ අද ඉඳලා ගෑරප්පුවෙන් හැන්දෙන් කන්න ගියා නම් කන්න කලින් බලන්න. හරිද? ඊට පස්සේ මේ ඔයාලගේ මාපට ඇඟිල්ල මෙන්න මෙහෙම තියාගන්න. මෙන්න මේ විදිහට අල්ලන්න. මේ යල්ලව තියෙන. එතකොට මේ යට තියෙන ඇඟිලි හතර පේන්නේ නැහැ. එතකොට උඩට තියෙන කොයි ඇඟිල්ලද? මාපට ඇඟිල්ල විතරයි. එතකොට මේ ඇවිල්ලා මේ හැන්ද මොකද්ද? මේ ටික ඔක්කොම මේ අතට වැහිලා තියෙන්නේ. හරිද? මේ වැරදි. ලං කරගන්නකො. ඔයාලා පොඩි ඒක නිසා හැන්ද පිට වැහෙන්නේ නැහැ. හැන්ද ලොකුයි. මේ බලා ගන්න ඔක්කොම මේ මෙහෙම උඩින් දාන්නේ නැහැ. මේ නිකන් අල්ල උඩින් මේ ඇඟිලි හතර උඩින් තියාගන්නකො. මෙහෙම නිකන් ඒකින් අල්ලන්නේ මේ ඇඟිල්ලෙන් තමයි. මෙහෙම දාලා අල්ලන්නේ නැහැ. මෙන්න මෙහෙම තියාගන්න. හරි මේ ඇඟිලි හතර උඩ තමයි හැන්ද තියාගන්නේ. මේ ඇඟිල්ලෙන් තමයි අල්ලගන්නේ. මොකද්ද මේ පිට පේන්නේ නැහැ. ඒක කොහෙටවත්. හරිද?
පුතේ ඔයාලගේ පොඩි ඉඳලා හැන්ද සමාන ලොකු ඉඳලා හැන්ද එළියට පයින් පුළුවන් එක හිතන්නකෝ අපි ඔයාලා කියන දේ මෙහෙම වෙන්නේ කියලා රෝල් දාගන්න ඈ. ඔයාලා හැන්ද ලොකුයි මිට දිග ඇති ඔයාලා යක්කොන් නිසා වැහෙන්නේ නැහැ. නැත්නම් මෙන්න මේ විදිහට තමයි හැන්ද ඇල්ලුවට පස්සේ තියෙන්නේ. හරිද? දැන් අරවල් කලින් කාර්යයේ ගුණ ඔක්කොම දෙස්වා ඈ මොකද කරන්නේ? වැරදිලාව චිකන් කෑල්ලක් දුන්නු කරා. මොකද මේකෙන් තමයි චිකන් කෑල්ලක් මාළු කෑල්ලක් මොනවද තියෙනවා මේ ගෑර හැන්දෙන් මොකද ඒක අල්ලගත්තා ගෑරක්ෙන් තමයි ඒක කඩාගන්නේ හැන්දෙන් කඩන්න යන්නේ හැන්දෙන් මොකද ඒක අල්ලගත්තා ගෑරක්ෙන් තමයි චිකන් කෑල්ලක් හරි මාළු කෑල්ලක් හරි තියෙනවා කඩාගන්නේ හරිද නූඩල්ස් කනවා හැන්දෙන් කන්න පුළුවන් නේ මේක වායසා කරන කන්න විතර නූඩල්ස් මේ මොන්නේ තිබ්බා මේක චිකන් කෑල්ලක් මොකක් හරි තියුණොත් කඩාගන්න තමයි එතකොට තියෙන්නේ හරිද ඊට පස්සේ අවසාන බත් ටික මේකින් ගන්න ගමන් මොකද්ද මේකින් ඒකව ලංකල මේ හැන්දට ජකොට්ටයක් තියලා දාගන්න පුළුවන් බත් එක හැන්දට පැහැදිලිද හරිද එතකොට ආගන්නකෝ පොඩ්ඩක් දෙන්න විනාඩි 5 ඔයාලා මේ හැන්දට බත් එක ගත්තට පස්සේ මෙහෙම කන්නේ නැහැ. එතකොට ඔයාලා හැන්දට ගත්තට පස්සේ බත් එක කන්න දාගන්නේ මෙහෙම. එතකොට මොකද මේ අත ඉස්සරහට ඇවිත් තමයි දාගන්නේ. මෙහෙම පැත්තෙන් කන්නේ නැහැ. මෙහෙම තමයි කන්නේ ගෑරක් වේ. ඔයාලා අපි කනකොට කියලා දෙන්න. කොහොමද බත් එක මෙහෙම ගත්තා. කන්න යනකොට මේ විදිහට තමයි යන්න ඕන. හරිද? තේරුණාද? හරිද? මොකද බත් එක අපි මෙහෙම ගත්තා මෙහෙම කන්නේ මෙහෙම තමයි කන්නේ. එතකොට කොහොමද අත දෙන්නේ? මේ අත ඉස්සරහට තමයි දෙන්නේ. හරිද? හරිද? එතකොට කෑම කාලේ ඉස්සර බේට් එක තියාගන්න විදිය කෑම කාලේ කෑම කන්න පෙර හැන්දෙන් ගෑරක්කුවේ හැන්දෑව තියාගන්න විදිය. එතකොට ගෑරක්කුවේ හැන්දෑව අඳන විදිය බත් එක කන විදිය ගෑරක්කුවෙන් කරගන්න එක ඔයාලට දැන් පැහැදිලිව කියලා දුන්නා. තේරුණාද? දැන් එතකොට ඒ කියලා දුන්න විදියට කෑම කනකොට ඒ විදිහට මේවා කරන්න ඕන. හරි? ඔයාලා තා පිළිගන්න එක කියලා. එතකොට අපි කෑම කාලේ වලවත් හැන්දෑ ගෑරක්කුවේ කියන්නේ කොහොමද? එතකොට කවුරුහරි දන්න මේක ඇවිල්ලා හැන්දෑ ගෑරක්කුවේ මේ විදිහට තිබ්බනම් මොකද්ද? තාම කෑම කාලා නැහැ. එයා කෑම කාලා නැහැ කියලා තමයි මේ විදිහට කියන්නේ. හරිද? එතකොට ඔයා මේ විදිහට කියනවා නම් ඔයාලා දැන් දන්නවා ඇවිල්ලා කවුරුහරි මේක තාම කෑම කාලා නැහැ කියලා. එතකොට කෑම කාලා පස්සේ හැන්දෑ ගෑරක්කුවේ මෙහෙම කියන්නේ. නෑ ඒක කොහොමද කියන්නේ? මේ දෙක ලං කරලා තමයි කෑම කාලේ වෙනවා කියන්නේ. ඒකෝර මේ විදිහට කියනකොට ගන්නවා ඕන කෙනෙක් මේ හැන්දේ ගෑරක් වෙන්නේ කාලේ ඉවරයි කියලා යා. ඔයාලා දැන් කාලේ වුණා. ඔයාලා ඇතිනම් මොකද්ද ඔයාලා කියන්න ඕනේ කොයි විදිහටද? දැන් ඔයාලා කකා ඉන්නවා. කාලේ බඩ දුන්නාට පස්සේ මොකද්ද කරන්න ඕනේ? හැන්දේ ගෑරක් වෙන්නේ තියන්න ඕනේ කොහමද? කොයි විදිහටද? කියන්න පුළුවන්. මෙන්න මේ විදිහට ලං කරලා තමයි හැන්දේ ගෑරක් වෙන්නේ තියන්න ඕන. හරිද? ඔයාලා කාලේ තුනගම මොකද බත් දුන්නත් කමන්නේ බත් එක මොකද මිනිවලට හැන්දේ ගෑරක් වෙන්නේ පිළිවෙල මේට් එකේ හැදුවා. මේක මෙන්න මේ විදිහට හැන්දේ ගෑරක් වෙයි ලං කරලා දිව්වා. පැහැදිලිද? හරි පුතේ මම තව දෙයක් එකතු කරන්නම් ඔයාලට මේ තව දෙයක් එකතු කරන්නම් ඒ ටිකත් පොඩ්ඩක් බලා ගන්න මේක පරිබාහිරව හරි දැන් ඕක කට්ටියක සමහරක් විට ඔයාලා මේ සහභාගී වන මේ උත්සවයේදී ඔයාලට මේ බේට් එකට එක්ක බත් එක බෙදලා දෙන්න පුළුවන් බෙදලා තියන්න පුළුවන් බෙදලා තියෙන අවස්ථාවක සෑම අවස්ථාවකම ඔයාලගේ හැන්දයි ගෑරුක්කුවයි තියන්නේ තමන්ගේ ටේබල් එකේ ඉස්සරහින් ওই විදියට තියලා දෙනවා. ඒකම මේ පීය දිනව නේද? මේ පීය මොකටද අවශ්‍ය වෙන්නේ? මොනවද කපන්නේ? මස් මාළු කයියඩයක් කපා ගන්න තමයි මේ පීය මේ භාවිත කරන්නේ. ඒකත් තමන් කන මේසේ දකුණු පැත්තේ ප්ලේට් එක වෙනම තියලා තමයි තියෙන්නේ. හැදි දෙකයි මේක අර ඉස්සරලා මේ අයියා කියලා දුන්නා වගේ මේ ඒ විදියට තමයි තියලා තියෙන්නේ. පැහැදිලිද? ඒත් එක්කම මම ඔයාලා දැන් පාවිච්චි කරනවා නම් හැන්දයි පීයි දෙකම පාවිච්චි කරන්න බෑ. හරි? හැන්දයි ගෑරුක්කුවයි හැන්දයි එක්කෝ නැත්නම් ගෑරුක්කුවයි පීයි. හැන්දයි පීයි දෙකම එකපාරකට පාවිච්චි කරන්න බෑ. නැත්නම් හැන්ද වමතින් අල්ලන් පීයෙන් කපන එක කපන මේ කන්න පුළුවන් නේ. එහෙම කන්න බෑ. අනිවාර්යයෙන්ම ඔයාලා මතක තියාගන්න මේ පර්සනල් දේවල්. ඒක නිසා මේ හැන්ද පාවිච්චි කරනවා නම්
ඊය පාවිච්චි කරන්න බෑ. පැහැදිලිනේ ඔයාලට? එතකොට අපි දැන් කෑම කනවා. කාලේ ඉවරලා හරිද? කාලේ ඉවරලා ඔයාලට මදි. කෑම මදි. ඔයාලට මෙතන ඉන්නවා සේවන් කෙනෙක් හරි වේටර් කෙනෙක් හරි. එතකොට අපි මොකද්ද කියන්නේ? කෑම මදි අපිට ඉන්න ගන්න ඕනේ. කෑම මදි අපිට ඉන්න ගන්න ඕනේ. අපි මොකද්ද කරන්නේ ඊට පස්සේ? මොකද්ද කරන්නේ? හරි. එයාම ඉල්ලගන්නේ කොහොමද? දැන් වේටර් කෙනෙක් හරි සේවන් කෙනෙක් හරි මෙතන ඉන්නවා. කොහොමද ඉල්ලගන්නේ? කෑම කනකොට ඩිසිප්ලින් ඔයාලට කියන්නේ ඩිසිප්ලින් ටික මේ කියලා දෙන්නේ හරි. ඒක නිසා අනිවාර්යයෙන්ම වේටර් කෙනෙක් හරි මේ සේවන් කෙනෙක් හරි මෙතන හිටියන් පස්සේ අනිවාර්යයෙන්ම ඔයාලා කෑම වදිනා අනිවාර්යයෙන්ම ඔයාලා කරුණාකර කියලා තමයි යාට කතා කරන්න ඕනේ. හරි? කරුණාකර කියන්නේ එයාට අනිවාර්යයෙන්ම මේ එයා දන්නවා ඊට පස්සේ ඔයාලට කෑම මදි ටික බෙදලා දෙනවා. ඊට පස්සේ එයාට බෙදලා කෑම ටික බෙදලා ඉවරනම් පස්සේ ඔයාලා එයාට මොකද කරන්නේ? හරි. ඒක දන්නවා ඈ. එයාට අනිවාර්යයෙන්ම ස්තුතියි කියලා මතන්න ඕනේ. පැහැදිලිද ඔයාලට? ඈ? එතකොට ඔයාලගේ වාඩිනාට පස්සේ බෝල් එක කොයි පැත්තෙන් තියන්න ඕන? ඈ? බෝල් එක තියෙන ඒක මොකද්ද කියන්නේ කියලා ඉස්සෙල්ලා යාලගේ. බෝල් එක කොයි පැත්තෙන් තියන්න ඕන? මේ අතවල එක මොකද්ද කියන්නේ මේකට? ඈ? බෝල් එක. එතකොට ඒක කොයි පැත්තෙන් තියන්න ඕන? ඔයාලගේ වාඩිනාට පස්සේ දකුණු පැත්තෙන්. ඔයාලගේ වතුරු වීදුර කොහෙන් තියන්න ඕන? වම් පැත්තේ. එතකොට වාඩි වෙන මොකද්ද කෑම කන්න ගෑලක් හැන්ද ගන්න කලින් මොකද්ද ඉස්සර කරන්න ඕන? බෝල් එකේ මොකද්ද? බෝල් ගන්න ඕනේ. එතකොට මේ සේවියෙට් එකක් තියෙනවා. කෑම කාලේ සම්පර්ක කරන්න මේක තියෙන්නේ. අපි දාන්නේ වෙන මේ මොකද්ද? ලොකු සේවියෙට් එකක් තියෙන මොකද්ද? අපි වාඩි ගමන් කෑම කන්න කලින් මොකද්ද මේක කරගන්න ඕන? අපේ මේ උඩට එලා ගන්න ඕනේ. ඇයි ඒ? කෑම හැල්ල නිසා අනිවාර්යෙන් ඒක මතක තියාගන්න වාහන ගමන් ඉස්සෙල්ලම මේ සේවියෙට් එක තමන්ගේ කුලට එලා ගන්න ඕනේ. ඊට පස්සේ කෑම කාලා දුන්න ගමන් එකම විසික් කරනවද නෑනේ. කෑම කාලා වුණා මොකද්ද? මෙහෙම අරගෙන මොකද්ද මේකේ තියෙන පත්‍ර ටික ඔයාලගේ පිඟානට දාන්න ඕන. පැහැදිලිද? කෑම කාලා ඉවරනාට පස්සේ. හරිද? හරි. හරි ඔක්කොම ලේන්ස් වෙලා ගන්නව තමන්ගේ කුලේ. දැන් මේ ඔයාලා ඔක්කොම කෑම කාලා ඉවරයි ගෑලප්පුත් කියලා. ඔය අපි කියපු හැමදේම ඔයාලා ඔළුවට දාගන්න. මොකද ඔයාලා දැන් නායකයෝ. හරිද? නායකයෙක් වෙන්න උත්සාහ කරන්න. ඒක නෑ නායකයෙක් උත්සාහ කරන සෑම දෙයක්ම ඉගෙන ගන්න. ඔයාලා කතාව නතර කරන්න දුව. දැන් කෑම කාලා ඉවර කච්චියක් තියෙනවා. බඩගින්න ඉන්නේ අම්මාට. තියාගන්න මේ විදිහට. හරි ළමයි ඔයාලගේ අවස්ථාවකට අපි මොකද දෙන්න කොහොමද ගියා පස්සේද? ළමයි. ළමයි මේ නෑ ඊට පස්සේ මේ පිඟානේ මොකද්ද? පිඟානේ බැජ් එකක් තියෙනවා මෙහෙම පැත්තට තියවල. නෑ එහෙනම් මේ පිඟානේ බැජ් එකක් තියෙනවා මොකද්ද මේ බැජ් එක? ඉස්සරහට තමයි තියෙන්න ඕන හරිද? මේ බැජ් එක පැත්තට තියන්න බෑ. ඒකත් ඔයාලගේ කෑම කනකොට ඩිසිප්ලින් එක ඔයාලා කතා කරන්න පුළුවන් සාමාන්‍ය අවුකම් දෙන්න පුතේ. අවුකම් දෙන්න ඔයාලට කතා කරන්න පුළුවන්. මේ මෙතන දැන් ආරාධිත අමුත්තේ කිව්වොත් ආරාධිත අමුත්තට හිමින් සැරේ කතා කරන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට කෑම කන්දි කතා කරන්න බෑ. ඒ කෑම කන්දි ඩිසිප්ලින් එක ඩිසිප්ලින් තියාගන්න. නේහන් බෑරියර් උදාහරණයක්. ඊළඟ එක්කෙනාට මාරු කරනකොට අනිවාර්යෙන්ම මේ අතින් අතට යවන්න ඒ එක්කෙනා කෙලින් මේ අදාළ උත්තරයම තමයි ඊළඟ උත්තරයම තමයි ඩිලීට් වෙන්නේ අතින් අතට යවුවොත් වෙන්නේ ඒක මේ මේසෙ හිරෙන්න පුළුවන් මේ නැත්තම්
ඒ පිකාණ බින්දෙන්න පුළුවන්. හරි. ඒක නිසා දැනගන්න ඕන අනිවාර්යෙන්ම ඉල්ලනවා නම් ඉස්සරහා එකනා ඉල්ලනවා ඉස්සරහා එකනට කෙලින්ම මේ ආහාර වතුර දෙන්න. පැහැදිලිද පුතාලට නේ? දැන් නම් පැහැදිලිද? දැන් බඩගින්න කන්න තමයි පැහැදිලි කරන්නේ. මතකනේ කියලා දීපුවා හරියට තියාගන්න.